hello guys සාදරයෙන් පිළිගන්නවා Casper Gaming YouTube channel එකෙන් ගෙන අලුත්ම අලුත් Minecraft survival series වීඩියෝ එකට. මේ මගේ එහා පැත්තේ ඉන්නේ මගේ යාළුවා ජේසන්. hi කියන්නේ ජේසන්. හලෝ මචන්ලා. hi අපි දෙන්න එකතු වෙලා ඉන්නේ මේ world එකේ දිගටම ඉස්සරහට කරගෙන යනවා කියලා තමයි හිතාන ඉන්නේ ඉවරනකම්ම. ඒ වගේම හැමෝටම මතක් කරනවා අපිත් එක්ක ඇඳින්න. මේ කතා නැතුව අපි වීඩියෝ එකට යමු. දැන් ඉස්සරහම අපි ලීරියක් කපාගමු. ගහක් බිම දාලා. ගහක් කපන එහෙනම් ඔන්න. ඔව් කපමු. කපාගෙන අපි මොකද ගස් තමා ජීවිතේ. ගස් නැත්තම් අපිට මේ Minecraft එක ඇතුලේ මුකුත් කරන්න බෑ. ඔපරේටර් දිනෙත් නමක් කියලා වෙලා හටනවා. හරි. ඔය විදියට ගස් ටික කපාගෙන. මේ ක්‍රාෆ්ටින් බොක්ස් එකක් හදාගන්නකෝ බං. ඔව් දැන් crafting table එක හදමු. හරි. අපි ඉස්සරවම crafting table එකක් හදාගමු. පොඩි ඊට අටයක් පස්සේ අපි wooden tools වලට මාරු වෙමු. මොකද අපිට stone tools වලට යන්නත් ඕන ටක් ගාලා. මේ ඔව් මේ හරි සත්තු ඉන්නවා බං. යම් බලන්න. පොඩ්ඩක් යම් බලන්න. ආට idea තාම crafting table අරන් ඉන්නවා යන්න. මට පේනවා මේ අවස්ථාවේදී ඉතාම ලස්සන ගමක්. මේක තමයි මම මෙච්චර කල් Minecraft වලින් ගහපු ලකීම සීඩ් එක. ස්පෝන් වෙච්ච ගමන් විලේජ් එකක් තියෙනවා. අපි මේ හේබල් ටික ගලවගෙන ඉමු. මොකද පාන් අම්මට සිරි හේබල් ගොඩක් තියෙනවා. අපේ චෙස්ට් එකකුත් තියෙනවා. මොනවද තියෙන්නේ චෙස්ට් එකේ? මුකුත් නැහැ. මොකුත් නැද්ද? මම චෙස්ට් එක අරගෙන වටිනවා. මම මේක නිදා ගන්නවා. ආ මේ ෂැඩල් දෙකක් තියෙනවා. අර සමාවෙන්න යාළුවේ මම එද ගලව ගත්තා. ලස්සන උදෑසනක්. ඔයා කොහෙද ඉන්නේ ජේසන්? මේ ඉන්නේ. good morning. හේබල් ටිකක් නම් මම ගලව ගත්තා. ක්‍රීපර් කෙනෙක් ක්‍රීපර්ස්ලා දෙන්නෙක් නේ අර. ආ අප්පලා. හත් කිලව්වයි. ක්‍රමයට එනවා මේ. මොකද්ද යාළුවේ ඔයා කරේ? කඩා බිනු දමන පොඩ්ඩක් එන්න අපි මේ විලේජ් එක ලූට් කරමු. මේ හේබල් ටික මම ගලව ගන්නවා. හේබල් 23ක් තියෙනවා. මේ ඉන්නේ අපේ නූතන කාලේ ධාතු සේන වැවක් හදනවා පේන ඇති ඔයගොල්ලන්ට. අඩවඩි ඉස්කෝලේ කාලෙනුත් කිව්වේ නම් බං. මම පොඩ්ඩක් මේ ගෙවල් පොඩ්ඩක් ලූට් කරලා එන්න. මෙතන පොඩි වතුර පාරක් හදලා එන්න නැත්නම් මෙයාට වතුර නැහැනේ. මට වෝටර් බකට් එකක් හම්බුණා. යාගේ ටොයිලට් එහෙම යන්න ඕනේ නෝ. ජල සිස්ටම් එකක් හදනවද? ජල සිස්ටම් එක. ජල සිස්ටම් එක. අවුතුර. ලෙචර් ඉන්න එක හොඳයි. අපි මේ ක්‍රැචින් ටේබල් එක ගලවමු. ක්‍රාෆ්ටින් බොක්ස් එකක් ඇදුවද? ක්‍රාෆ්ටින් එක මං ගාව. දැම්ම නම් එපා මම ස්ටික් එකකින් මෙච්චර වැඩ දාන්න විදියාගෙන. ඒක ටූල්ස් හදුවේ නැද්ද? ඉතරලා මේ ටික් එකෙන්ද ආතල් අරන් තියෙන්නේ. ඔව්. ස්ටික් එකක්. මේ ක්‍රාෆ්ටින් ටේබල් එක. මොකද කියන්නේ? ස්ටෝන් ටූල්ස් හදන්නත් ඕන. අපි ගයක් හදන්න තැනකුත් බලන්න ඕන. මේ එහෙම තියලා කෑම තියෙනවා. බ්ලාස්ට් ෆර්නස් එක. මං ගන්නද ඔයාටත් එක්ක නේද? මං ගාව තියෙනවා දෙකක්. දෙයක් ගත්තද? මං ගාව දෙකක් තියෙනවා. නිදාගෙන හිටපු එක ආවත් හැරවල මං ගත්ත ගෙයින් මැද. එච්චර කුරිරු වෙන්න එපා නේද? අර කුකුල් පැටිය පස්සෙන් එනවා. ඔයා ඇඳ හොරකම් කරපු එක්ක නැවිලා ඇඳිල්ල ගන්න. එනම් බේක්. දෙන්නේ. මිහිරාව ආවා. අයියා. අම්මට සිරි. ඒ කන්න මාර දීලි නම් ඔක්කොම කලින් අනාතයි නැත්තගේ. මට පොඩු. උපයකෝ. මේ පල්ලෙහා බලන්න. පෙරේරෙන් සංසය කෙදර කරන්නේ උඹ? පාන් තමයි ජීවිතේ. පට්ට කෙව්වේ අපි මේකට පස්සේ එමු. ලව්වේ. තියෙනවද? දැන් ස්ටෝන් ටික මේ මයින් කරගන්න ඕන අපිට නැත්තම්. ස්ටෝන් ටූල්ස් නැති වෙනවා. රෑ වෙනවා යාළුවෝ අපි නිදාගමුනේ. තවත් උදෑසනකින් අපි ආපහු වැඩ පටන් ගන්න යන්නේ. අපි හදාගමු ස්ටෝන් X එකක්. ස්ටෝන් pickaxe එකක්. ස්ටෝන් ස්වෝඩ් එකක්. හරි. ටවල් එක්කුත් හදාගමු නේද?
කෝල් තියෙනවා මං කෝල්ට එක කරන්න නයන් දෙයක් තියෙනවා මං ඒ දෙක අරන් එන්නම් ඔව් ගියක් කියව ගන්න ඕනේ. අයියෝ එක අයන්නයක් වැටුණා කෙලින්ම මම හිතනවා නිකන් කෙලින්ම ගියොත් ඇති කියලා. මටත් හිතෙනවා අපි ඕ ගිහින් බලමු ආ. අපි එහෙනම් මේ ප්ලේස් එකම හදමු හරි ගයිස් අපිට මේ බේස් එක සෙටල් කරගන්න නම් හොඳ තැනක් හම්බුණා අපිට මේ හරිය හොඳයි මොකද වතුරක් තියෙනවා බොට්ටුවෙන් යන වැඩත් කරගන්න පුළුවන් මෙතන අපි බේස් එක ගහමු කියලා මම අපි බල්ලෙකුත් ඉන්නවා සත්තුත් ඉන්නවා කේස් එකක් නැහැ නේ මම ජෙස්ට් එක මෙතනින් ගහනවා අද අපි මේ අපි හොයාගත්ත ප්ලේස් එක අපි අපේම බේස් එකක් කරන්න හදන්නේ පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලම අපි ආයෙ හම්බෙන්න ජේසන් අපේ ඒ තැන සුද්ධ කරනකම් මම පොඩ්ඩක් මේ වටපිට පොඩ්ඩක් ඇවිදින්න ආවා මොනවද තියෙන්නේ කියලා බලන්නත් එපේ ඕ ඉස්සරහා තියෙනවා බැම්බු ෆොරස්ට් අම්මට සිරි ලක්කනේ. ලාවා අපි බැම්බු ටිකක් කපාගෙන ඉමු. මේ අපි ওই පැත්තෙන් බැම්බු වගාවක් කරමු නේද මේක තමයි. දැන් මං ආවි ස්ටෝන් මයින් කරන්න ඒකට මම මොකද කරන්නේ මේ බැම්බු වයින් කරනවා අයියෝ මයින් කරන්නේ බැම්බු කපනවා හරි මේ මං ස්ටෝන් ටිකකුත් මේ පැන්ඩෙක් ඉන්නවා ඒ ඉඳන් බලන්න දැක්කිවනේ. ඔව් මයින්නවා අය. අඩ මට ඉතින් පස්සෙන් පදිය මතක් වුණේ තනි කර මේ දැන් මෙතන අපි ඇවිල්ලා මේව හදද්දි. මොකද්ද මඩෝල් දුවව. ඒ ලයික් කිරාවට මඩල් මේ ගස් ගිනි ගන්නවා ලාවා පූල් එකකින් හින්දා මිනි ගන්නෝ. ඕ වැඩ ඕ මේ කොමඩු තියෙනවා කනවද කොමඩු කොහෙද මම ඉන්නේ? මාව පොඩ්ඩක් මේ මෙහෙ යා ඔය ටිකට රෑත් වෙනවා අප්පා රෑත් වෙනවා ඉතින් ටෝච්චක්වත් නෑ. මට ටෝච් හදාගන්නත් බැරි වුණා එන්නකො අපි නිදාගෙන හිටු උදේ වැඩ පටන් ගමු good morning යාළුවේ මෙන්න මේ හරියෙන් හාරන් ගියා නම් හරියට කෝල් තියෙනවා කෝල් ටිකක් තියාගන්න මම චිකන් කන්න ඕනේ. චිකන් කණ්ඩායි ඒ ටෝච් හදාගන්නත් ඕන ටෝච් තාම අපි එකක්වත් හදුවේ නැහැ අපි දෙන්නම කොහොමද උඩට යන්නේ කියලා මම කල්පනා කරේ බර කුඩ පෙනන් දෙන්නත් එක්ක ඊට පස්සේ ගහපන් අර පල්ලයට. ඔව් 1යි 2යි 3යි 1යි 2යි 3යි පෙනන්. ඊයයි බගි. හැදුනද හැදුනා නෑ 1යි 2යි 3යි. පෙන. වෙන කොහෙද යතුනේ කියන්කෝ. අනේ ඉකිරි මාරි කෑපා කුඩ පාස් ඒ තමා වසරු වේපා. ඔයා කොහෙන්ද ගියා දැන් කොහෙන්ද දැන් තිරාවට. මම හදනවා මෙතනින් මන්න උණ කෙලේ පැත්තෙන් හදන්න බැලුවේ. මම යන්න දෙන මේ පැත්තට. ඔව් ඒ පැත්තෙන් හදලා අපි සෙට් වෙමු පොඩියට වන්න හදන්න ලොකුයක් ඕනේ. තනියෙන් මං ඉන්න මට ලොකු ගෙවල් ඕනේ නෑ සුද්දා. oh my god වහිනවා පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වුණා අපේ වර්ල්ඩ් එකෙන් මම තාම ගේට් නම් හදන්න පටන් ගත්තේ නෑ යාළුවා නම් ගේ හදන්න පටන් අරන් අපි පොඩ්ඩක් බලමු මේ පැත්තට ගිහිල්ලා හරි කොහෙද ඉන්නේ ඒ උණ බම්බ පැත්තේ. හෙද හරි මයින්න ඔසාය ගෙදර අම්මට සිරි වට කරලා තියෙන තාප් වලින් හරි මේ වාගේ හදලා ඉවර නෑ නේ තාම මේක පොඩ්ඩක් තියෙනවා. දැක්කේ කිව්වා.
මට දුන්නක් හම්බුණා යාළුවේ. හරි දැන් අපි මේ ගස් ටික කපලා ජංගල් වලින් තමයි හදන්න වෙන්නේ. අපි ජංගල් වලින්ම හදන්න පටන් ගමුකෝ එහෙනම්. මං තාම ටෝච් එකක් හැදුවේ නෑනේ. ටෝච් 4ක් හදලා 4 පැත්තේ ගහලා තියෙන ගෙම්මට. අපිට ජංගල් ලොග් තියෙනවා. තව ජංගල් ලොග් ටිකක් කපාන්න. මං ජංගල් ලොග් ටිකක් කපාන ඇවිල්ලා ඔයගොල්ලෝම හම්බෙන්න. ජංගල් ලොග් අපිට 53ක් තියෙනවා. මං හිතනවා අපිට ෆවුන්ඩේෂන් එක වගේ දාගන්න නම් ඇති වෙයි. අපිට කොබල් ස්ටෝන් 28ක් තියෙනවා. හෝ ෆවුන්ඩේෂන් එකේ භාගයට භාගයක් නම් ඉවරයි. කොට මදි වුණා මට. ජංගල් වුඩ්ස් අපි ආපහු හොයන්න යන්න වෙනවා. මේ කේවුල ගහක් තියෙනවා මම ඒක සුද්ධ කරනවා බං. අලකරුගේ. කේවුලටම ගහක් පත බැවිලා ඉන්නවා. සිරාවට අපිට දැනට නම් ඇති වෙයි කියලා හිතනවා 51ක් තියෙනවා. මොන වරෙන්ක මේ වෙත්තට අපේ ගෙදරට. මම ඉන්න මම ස්ටෝන් ටික මයින් කරන්නේ. ආ. මට සිරි මොකද්ද මේ තියෙන්නේ? ජේසන් MC house. පහ. ගයිස් ඒ අයිලි කරන්න ගියාද ඉන්නේ. තාරයි කණ්ඩ පොළව කොටලනේ තියෙන්නේ. හ්ම්. වා තව දවස් 3-4කින් එන්නකො අපි ගෙවල් පැත්තේ. Much later. මං ඉන්න පැත්ත පේනවද උඹට? කෝ මට පේන්නේ මෙලොත් හතර වෙලොත් පේන්නේ. යාළුවේ. ඔය තියෙන්නේ. යකෝ ඔච්චර ගියා උඹට. නෑ මං ඔයාටත් දෙන්න කොටසක් බෙදන්න හැදුවේ. මං කැපෙන්න දෙන. මගේ මේ ටික හදාගෙන ඩැලෑක් වෙනවා. ගායිස් ඉතින් ගෙදර නම් භාගයට භාගයක්ම ගහලා ඉවරයි. භාගයට භාගයක් කියන්නේ භාගයට භාගයක්ම නෙමෙයි. ඊටු ටිකත් ප්ලේස් කරලා මම ඔයාලව හම්බෙන්නම්. හරි ගයිස් ඉතින් අපි මේ විදිහට අපි ගේ යට කෑල්ල නම් හදාගෙන ඉවරයි. what the hell කොහෙන්ද ගහන්නේ? මල්ලි මේ එංගෙන්ගේ ශ්‍රී ලංකාවේ ලැස්තෙන්නවා. කෙලින් ඩිරෙක්ට් එන්න ඕන. අම්මට සිරි. බොසා. අපිකාව බෝන් තිබ්බ නේද? අපි බලමු මේව යාලු කරගන්න පුළුවන් වෙයිද කියලා. 1 2 ඕ yes guys ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන අපේ අලුත් බලු යාළුවාට දාන්න නම හොඳම නම තෝරලා මම දානවා. මෙහෙරින් ඔමිනෙන් ඉන්න ඕන. අපි මේ හරියෙන් පොඩියට ෆාම් එකක් දාගමු. මේ අපි ගෙදර වැඩ විස්තරම කරන්නේ ෆාම් එකේ වැඩද? ෆාම් එකේද? එල කිරි.
හරි ගයිස් අපි ගේනම් වැඩ බාගෙට භාගයක් විතර ඉවරයි. ඒක ෂේප් ඒ අපි ෆාම් එකත් ගන්නට හදාගත්තා. ෆාම් එකත් පොඩි ෆාම් එකක් තියෙනවා. දැන් ඉස්සරහට කවුලා ෂේප්ලා වලිකුත් තියාරු කරගත්තා. ඊට පස්සේ චිකන් ෆාම් එකක් දාන්න ඕන. ඒ ටික අපි ඊළඟ එපිසෝඩ් එකේ කරමු. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අද මම සමු ගන්නවා. බයි බයි.